මොකද සැපෙන්නේ මේ මැති බල සැපේ හිටියත් නැතත් එකයි. ඉතින් අද වලි කස්ටම් එකක් ගන්න තියෙන බලන්න කලින්ම දන්නේ නැති කහත් එකද ගහන්න කියලා one man show. එයා one man show මම 10 film direct actor කෙනෙක් වගේ තමයි මම ඉන්නේ. ඉතින් එයා එක show එකක් ගහලා තින්නේ මම ගහලා තිනවා. direct කරලා තිනවා. කෙලිම film කෙලිම direct කරලා තින්නේ show වගේ film. හරිද? මේ මගුල කැමරාව හෙල්ලෙනවා. හරි අපි මම යාර request එකක් දාලා කලින්ම මේව කරලා තියාගත්තා. අපි බලමු මේ යාර request එකක් දාලා online ඉන්නේ. බලමු මොකද එන්නේ කියලා. තාම ගත්තේ නැහැ රික්වෙස්ට් එක. ඉතින් අපි දන්නේ නැහැ ඉතින් බෑ කියයිද මේ කියයිද රෙකෝඩ් එකක් කියලා ඔක්කොම කලින් බලන්න ඕනේ. පේරනේ මං ඉන්නේ ඉතින් සීන් එකේ. සීන් එකේ කියන්නේ ගැම් ඉන්නේ මම ගැම්මක් කරගන්න ඕනේ. ඉතින් ගායිස් මොකද වෙන්නේ? රික්වෙස්ට් දැම්ම එලා කියනවනේ වාට. අපේ ඉතින් ලොකු මිනිස්සු ඒකන ඩෝඩන් ඩිස්කස් දාලා ඒක තමයි මං හිතුව බය මේ කස්ටම් මෙන් පැනලා යන්න හදනවා කියලා. බය වෙන්නේ මොනවද? නෑ දැන් one nose මොනවද? one nose 6 නේ ගහන්නේ. 106 දැන් මට හිතෙන්නේ මම වැඩි මම සාමාන්‍ය 110 වගේ ගහන්නේ. මට මං හිතන්නේ විදියට අමාරුයි පොඩ්ඩක් වාරනේ 110 ගහන්න ගියාමට 110 බීර් මේ FIFA බීර් නෙමෙයි කෙලින්ම මේක මටම දැන් FIFA එකේ අධිපතින්ද මට මේක ඇතුලේ කෙලින්ම නිකන් මට ගැම්මක් වගේ එකක් හදලා දීලා තින්නේ. මේක ඇතුලේම මට වෙනම දෙනවා කස්ටම් FIFA එකේ අධිපතිව දන්නවත් දන්නේ නැහැ මාව. ඉතින් කෙලින්ම කියන්නේ ඕන එක තමයි මම කෝල් එකේ කතා කරන්නේ. දැන් ඩීල් කරමු කතා කර රෙඩියේ. ඉතින් කන්නේ ඕනක නම්බරේ හම්බුනේ. තේරුණා? කොහෙන්ද දන්නේ ඕනම සෙට් උනේ? මට තෝරනද? මම Free Fire එකේ අධිපති මම ඉපදුනේම Free Fire game එක වෙනුවෙන්. ඒකයි කේස් එක. හරි මෙහෙමයි. හරි 101ක් ගහමු. හරිද? channel දෙකෙන්ම වැටෙන්න ඕනේ. පෙරදුනා හෝ නැතා channel දෙකෙන්ම වැටෙන්න ඕනේ. මොකද දැන් මගෙන් ඔයා headshot කෑවොත් මේක බලා ගන්න පුළුවන් වගේ පැත්තකට තල. මොකද channel එක one man show නේද channel එකේ නම? one man show. අන්න ඒක එතකොට අපේ බලණෙවුන්ට ගිහලා බලා ගන්න පුළුවන්. මගෙන් headshot කෑවට පස්සේ කොහොමද ඒක වැටෙන විදිය වදින විදිය දෙපැත්තෙන්ම ගිහලා බලා ගන්න පුළුවන්. one man show කියලා මම ගහලා බලමු ආයෙ පොඩ්ඩක් one man show streaming the one man show streaming one man Free Fire එකේ යවනවා නම් ඒත් one man show FF one man show FF අපර one man show FF කියලා ගාපුවම ආවනේ. හරි නා කස්ටමර් ගහමුද? ගාමු යම්මක් කල්ලන්න යන්නේ ඉතින් මම පොඩි කේස් එකක් කළා දෙනවා. මට කස්ටමර් අදිනකොට මතක නැහැ. සමාව වෙන්න ඕනේ. ඒකට විතර සමාව වෙලා නැහැ නේද? මට හදලා මට මතක නැහැ ගයිස්. පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? ඉතින් බිසි වෙලා ඉන්න ඉඳන් මට පොඩ්ඩක් අර අත්‍යවශ්‍ය කටයුතු වලට පොඩ්ඩක් ඉන්න ඉඳන් මම වෙලාවේ පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. ඉතින් ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලේ මගේ ඔළුව වැදුණු ගල පිපුරුවා ගයිස් එතනම. ඒ කේස් එකකින්ද දැන් මට පොඩි මතකයේ පොඩි අවුලක් වෙලා තියෙනවා. ඒ කේස් එකකින්ද දැන් මට මතක නැහැ කස්ටමර් අදින්න නැත වෙන කිසි අවුලක් නැහැ. ගොඩක් කට්ටිය මගෙන් V-batch මේ ගන්න නැද්ද කියලා අහලා තිබ්බා. V-batch ගන්න නැහැ මචං. මොකද V-batch මට උන් දෙන්නේ නැහැ. නැත්තම් ගන්න නැති කේස් එකනේ. ඉතින් V-batch මට දෙන්නේ නැහැ. හරිද? V-batch ඕනේ නැහැ බං මට. V-batch ඕනේ නැහැ. මෙතන E-batch මේ පෙන්නන්නේ මෙතන පේනවද E-batch? බයි කරලා නැහැ ගත්ත බෑ. මට සිට අදලත් ඉවරයි අපු. මේ BR එක ගන්න ඇදලා තින්නේ. මොන BR? අපි BR එලගිරි දාන්න සෝ. නෑ BR වල කස්ටම් ගන්න බෑනේ මේ අහන්න. මෙහෙමයි හරිද? දැන් වා one man show. මම කෙලින්ම one man director. okay? යාළුවනේ ඉතින් මම වැඩේට බැලලා ඉන්නේ. ඉතින් පේනන බෝල් ගහගෙන යනවා. ඉතින් මට ඉතින් මේවා easy බං. 106 නෙමෙයි 1000 ගැව්වත් මචං. මම ගහන්නේ 101. ඒක පැත්ත පොඩ මාරනවා. එක කට එක පැති වල ඉන්න ගහන්නේ. ඒකින්ද පොඩ මංජන් එනවා. ඒකින්ද පොඩ මංජන් එන එක එච්චර හිතන්න එපා. මම මෙච්චර මං කියන මම මේ මැච් එක දින්නේ නැත්තම් මට සිහි වෙනවා ළඟපාත යකෝ මෙහෙම ගහන්න බෑ. මෙහෙම ගහන්න ඔට්ටු නෑ. මෙහෙම ගහනවා කියලා කොතනකවත් මට කිව්වේ නෑනේ. ඒකින්ද ඔට්ටු නෑ. ගහනවා. උඹලා දන්නවා කතා කරන් දෙන්නේ මම පළවෙනි එක කොහොමද දෙනවනේ දන්නවනේ නේ පළවෙනි එක කොහොමද දෙනවා. ඒක දෙන්නේ හිතලා දෙන්නේ පොඩක් ගැම්ම ගන්න එකට මම එතකොට පොඩ ටයර් ටිපර් වෙනවනේ. ටිපර් වුණාට පස්සේ තමයි මට ගාන්න ඉති. මේක උදේ මේ පයි පැන්න නේද ඔබිමට. මෙන්න one man show බිමට පැන්න. one man show උඩ දෙන්නේ මචන් දැන් දෙන්නේ කොහොමද? මෙතනින් යන්න බෑ බං. යන්න බැරි නම් මොකටද මම එතන ඉඩසත් තියලා දෙන්නේ. සෙල්ලන්නේ උදේ ඩෙසර්ට් එක මොකද්ද අරන් එන්නේ. ඩෙසර්ට් එක අරන් ආවද ඉතින් ඩෙසර්ට් එක වගේ 10ක් තිබ්බත් ඉතින් මට රන් ගහන්න වෙන්නේ නැහැ ඉතින්. කිරි බෝලේද මම මේ කරන්නේ. කිරි බෝලේ රැලි මාලේ. අපි මේක ඉවරයක් කළා දාමු guys. වෙන්නේ කියලා මේ එක දිගට කනවා බං එක කේස් එක. එක
දිගට කනවා මොකක් හරි වෙලා තියෙනවා. එකක් ගහ ගන්න බැරි වේද බං? නෑ නෑ එකක් නෙවෙයි. එහෙම කතන්දර නෑ පිස්සුද මං හතම ගහනවා හරියද? මේ පොඩ දන ට්‍රයිල් එකක් දීලා තියෙන ට්‍රයිල් එකක් පොඩක් අල්ලන්නේ. මේ මාර කේස් එකනේ බං. ඇයි බං එහෙම වෙන්නේ? ඊ යකෝ වදුන් යකෝ ඉම්ම වෙදියා මල්ල කෙලියයි ඕ දැක්ක නේද වන් මෑන් ෂෝට් කොහමද බින්දුවේ තියලා ගන්න වන් මෑන් ෂෝට් පේනවනේ ගහිල්ල බලාගනි මගේ ප්ලේයින් කොහමද කියලා දැක්කද ඉතින් නැවතත් මේ විදිහට මම පටන් ගන්නවා දැක්කනේ මගේ කලින් කොහමද ෂොට් එක දැක්කනේ මම මේ පුරුදු වෙන්න ගහනේව නෙවෙයි බං හරිද පුරුදු වෙන්න ගහනේව නේ කියන්නේ ඉතින් මේ පුරුදු වෙන්න ඕනේ නැහැ නේ මම වගේ බැඩ්ඩෙට්ට මේ ඉතින් කිරි කිරි බෝලේ කරන ඉතින් පුරුදු වෙන්න ගහනේව නෙවෙයි හරිද මම සාමාන්‍යයෙන් ෂොට් එක කනෙක්ට් කරගන්න ඉන්නේ අර උඩින් ඉඳන් පල්ලෙහාට වැටෙද්දිමයි බං අම්මට සිරි වෙනවනේ සඳ බොඳ වෙනවා සඳ තාප්පේ අම්මා සඳකේ ඒ වටෝ ගහනවනේ බං දැන් මම මේක දිනනවා බං මේ පරිදි මිනිස්සෙක් නෙවෙයි මම මේ පොඩ්ඩක් අම්මට සිරි ගජ කොහොමද බං එහෙම ගහන්නේ අඩෝ කොහොමද බං එහෙම ගහන්නේ දැන් කොහෙන් දෙන්නේ කියලා මට හිතා ගන්න බෑ මන් දන්නේ නැහැ එහෙන්ද මෙහෙන් දෙන්නේ කියලා මම ඉතින් 10 20 ගණන් කරලා මේ පැත්තෙන් ආවා අම්මට සිරන් අර පැත්තෙන් එනවා ඒ පාර මේ එක එක කට්ටි කස්ටම් ගන්න එක එක පැතිර වෙන්නේ බං හරි අමාරු යන මාන්තිම්ක හොයන්න ගියාම එපා වෙනවා බං එක එක කට්ටි එක එක පැත්තෙන් ඉන්නේ කස්ටම් එක වෙන පැතිත් අම්මට සිරි මේ ඇඟටත් වදිනවනේ මේ කස්ටම් අඩෝ ඇඟටත් වදිනවා බං කස්ටම් එකේ අඩෝ අම්මට සිරි වෙනවා ඇඟට වදින එක තමයි මේ අවුල් කේස් එක මොකද දන්නවද මේ අර ඇඟට වදින එක දාපියක් තුනයි දන්නවද දැන් නිකන් හරිය ගොඩක් කට්ටි කියන මේ නයනකගේ ප්ලේන් එකෙන් ඇත්තටම පැනල් වගේ කියලා මේ තෝල් එක අයින් කරගන්න මෝල් එක කනවනේ මෝල් එක ගන්න මෝල් එක අසීර කරන් මොනා කරනවද මේ සමූල මෝල් එක ගහන මිස්සුනොත් එහෙම ඉතින් මේ කෙල වෙනවා ඈ මෝල් එක ගහන මිස්සුනොත් මචං ආයේ ඉවරයි ඈ ඔළුවේ නැත්නම් ඔළුව උණ්ඩේ නෑ මෙමය වන් මෑන් ෂෝ ගහන පාරට මට ඔළුවට වදිනව නෙමෙයි වන් මෑන් ෂෝ ගහන පාරට මම ඔළුව කියන්නේ වෙඩි දින පැත්තට මම ඔළුව දානවා වගේ සීන් එක මට තේරෙන්නේ හරිද නැතු වෙන කේස් එකක් නෑ හරිද එහෙම කේස් එකක් නෑ මම මේ හිතලා වගේ දෙන්නේ මේක තේරුම් ගන්න මම මේ හිතලානේ මේකනේ ඉතින් එහෙම කරන්න හොඳ නෑනේ ඉතින් අපි මේ ගේම් එකේ ඉන්නවා ඒගොල්ලොත් ඉන්නවා ඉතින් දෙගොල්ලොම ඉන්නවා මේ හැංගිලා ගහන්න වෙයිද කොහොම ඉන්නවද නෑනේ හැංගිලා ඉන්න ගහන්න එන්නකෝ සෝන් එක පොඩි වෙන ආකාරය අපිට ඉතින් පේනවා මට පේන විදිහට මේ නෑනේ උඩ ගන්න ඉන්නේ අඩු නෑනේ බං මේ මෙහෙ ඉන්නේ බං සෝන් එක අඩේ සෝන් එක වෙනතකට මාරු වුණා බං වෙනතට යන්න ගියා මුලදී පැවසුව නිසා කොහොමද ඉන්නේ ඔයා මගේ සිත රිදවාලා ගයිස් මගේ නයන රියස් channel එක ගන්න අඩෝ නෝ බං අඩෝ තව එකයි බං 6ක් දීලා ගහන්න දන්නව කට්ටිය මගේ වැඩ මං 6ක් දීලා තමයි සාමාන්‍ය මැච් එක ගන්න ගන්නේ 6ක් දීලා තමයි මම ගහන්න දන්න මං කියන 6ක් දුල්ල තමයි මම මැච් එක මචං ගහන්න ගන්නේ හරිද දැක්කද ඒ වැදුන්නේ නෑනේ බං අපි ගැහුවොත් අදින්නේ නෑනේ බං අර මේව ගහනවා පොඩට මමත් ගන්නවා මේක අඩු ගන්න එක ගන්නකම්වත් තියෙන දුන්නේ නෑ බං හෙලෝ මොකද නෑ ඔකුත් නෑ මෙහෙමයි මේ මං ඇත්තටම හිතලා පෙරදුනේ හරිද ඒනට වගේ මේ ප්ලේයින් ටිකක් හොඳයි ඉතින් එහෙම වැරද්දක් නැහැ ඇත්තටම පොඩි මෙහෙමයි වාගේ ප්ලේයින් හොඳයි මේ ඇත්තටම හොඳයි සුපිරි සිරාට හොඳයි මේ මම කියන්නේ මවුස් එක නැතුව ගැහුවේ හරිද මවුස් එක නැතුව ගැහුවේ මේ කීබෝඩ් එක මම බිම පොළවේ තියාගෙන ගැහුවේ කකුල් වලින් ගැහුවේ ඒකයි අවුල උනේ මේ සුපිරි දවක දාන YouTube channel එකට දානවනේ අනේ ඉතින් මෙහෙම කරන්න එපා මම ලැජ්ජයි දැන් මොකද නෑ අපි ඩීල් එකක් ගහන්න හරි දැන් කරමු කිසි ප්‍රශ්නයක් නෑ වන් මෑන් ෂෝ FF කියලා තමයි ගහන්න ඕනේ ඒතකොට channel එක එනවා ඒතකොට තමයි වීඩියෝ බලන්න පුළුවන් වෙන්නේ ඉතින් කරන් දෙන්නේ challenge කරන්න වෙනවනේ නේ මම පෙරදුනා එයා පෙරදුනා කියලා නෑ දාන්න වෙනවා ඉතින් මගේ කිනුත් දානවා ඉතින් මගේ පැත්තෙන් බලන කට්ටිය කියලා එයාගේ පැත්තත් බලන්න වන් මෑන් ෂෝ FF මේ channel එකේ තියෙනවද මගේද මගේ channel එකේ තියෙන ගේමින් 9 එක ඔව් ඒ පැත්තට ගිහලා සබ්ස්ක්‍රයිබ් දාලා වීඩියෝ බලන්න අනිවාර්යෙන් මේ පැත්තෙන් ඉස්සෙල්ලා බලලා අනිවාර්යෙන් දෙන්නගේ පර්ස්පෙක්ටිව් එක බලන්න ඕනේ මම නම් කට්ටි දැන් බලද්දි දකේ ඉතින් මම කීබෝඩ් එකේම කකුල් වලින් දාලා ප්ලේ කරේ මවුස් එක නැතුව ඉතින් කමක් නැහැ